දරුවන් සරණයි සැබවින්ම ඊටාම පැහැදිලි කාරණයක් තමයි රහත් වුණාන් පස්සේ රහතන් වහන්සේ විවේකයට කැමති. මහජනයා මැදට එන්න උන්වහන්සේ කැමති නැහැ. අනිත් එක මාර්ගඵල ලැබුවා නම් අනුගාමී සෝවාන් මාර්ගඵලයේවත් කිසිම කෙනෙක් මම සෝවාන් වුණා කියලා කියන්නේ නැහැ. කියන්නේ නැත්තේ ඒක උන්වහන්සේගේ නිධානයක්. හැබැයි යම් කෙනෙක් කියනවා නම් ඒ කියන්නේ නැති කෙනෙක් කියලා අපි තේරුම් ගන්නවා. ඒ වගේම ඒ පංචාභිඥා අෂ්ඨ සමාපත්තිලාභී වුණත් සමහර උත්තමයෝ ඊට පෙරම් පුරාගෙන නැත්නම් මේ ජන සහ ලෝක සත්‍යයට අනුග්‍රහ කරන්නේ ඒ සඳහා යෙදෙන්නේ නැහැ. ඒ යෙදෙනවා නම් යෙදෙන්නේ ඇත්ත වශයෙන්ම ඒ සඳහා අර මහා කරුණා වගේ ගුණ පුරාගෙන ඇවිල්ලා ඉන්නේ නැත්තෝ උතුම් මේ අවස්ථාවට කියන්නේ මාර්ගඵල අධිගමනයටපත් වුණෙන් පස්සේ ජනතාවට සේවය කරන්න එනවා. අර සුසීම පසේ බුදුහාමුදුරුවෝ වගේ. ආලති සුසීම පසේ බුදුහාමුදුරුවෝ මාස 7යි පසේ බුදු වෙලා හිටියේ. තරුණ වාසයේ. උන්වහන්සේ මාස 7ේම ලෝට දහම් දෙසුවා. ඒ කියන්නේ පසේ බුදුවරු මේ බණ කියනත්ව නෙමෙයි. නමුත් ඒ පසේ බුදුහාමුදුරුවෝ අහසේ වැඩ ඉඳගෙන රටවැසියන්ට බණ කිව්වා. ඒ බණ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන නෙමෙයි. කර්ම විපාක ගැන, කුසල අකුසල ගැන, මෙලෝ පරලෝ ගැන මේවා. ඉතින් ඒ වාගේ උන්වහන්සේට පාරමී පුල්ල තිබිලා තියෙනවා. ලෝකට මේ ධර්මානුශාසනාවක් කරන් ලැබේවා කියලා. ඒ නැතුව අනිත් අය මාර්ගඵල ලැබුවා කියලා මන ඥාන සමාජයට එන්නේ නැහැ. ඒ වගේම අද කාලේ රහතන් වහන්සේලා නැtei කියලා කවදාකවත් නොකිය යුතුයි. අද කාලෙත් ඉන්නවා මාර්ගඵල හතරම ලබාපු ඇත්තෝ ඉන්න පුළුවන්. නමුත් ඒ ඇත්තෝ මම මාර්ගඵල ලැබුවා කියලා කියන්නේ නැහැ. කියන ඇත්තෝ මාර්ගඵල ලැබලා නැහැ. ඒක නිසා මේ සම්බන්ධව බොහෝම සාවධාන වෙන්නට ඕනේ. හැබැයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි විසින් මේ ධ්‍යාන අභිඥා ලබාගෙන මේ දෙවලෝ මනුලෝ ගැන අය වාගේ සතර ආපා ගැන ලොවට කියා දෙනු පිණිස යම්සි ශක්ති විශේෂයක් ඔය ධ්‍යාන අභිඥා ලබා ගන්න උත්සාහවන්ත වුණොත් ඒක අපි විශාල සේවයක් බවට පමුණවා ගන්න පුළුවන්.